හිත හොඳට කිරි. ඔන්න දුවේ පුතේ අද කතාව බලන්න කලින් ආදරෙන් ඉල්ලනවා මේ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන් යන්න. ඔන්න එක ගමක ටිකිරි කියලා ලස්සන ගෑල් ළමෙක් ජීවත් වුණා. එයා හිටියේ එයාගේ ආච්චි අම්මත් එක්ක. මේ ආච්චි අම්මා එයාගේ වත්තේ ධාන්‍ය වගා කරලා ඒ ධාන්‍ය අස්සන්න අරගෙන ගිහිල්ලා විකුණලා ඒ ලැබෙන සල්ලි වලින් තමයි ටිකිරිට අවශ්‍ය දේවල් අරගෙන දුන්නේ. ඉතින් කාලය ඔහොම ගෙවිලා යනකොට ආච්චි අම්මට එකපාරටම අසනීප වුණා. අනේ ටිකිරි දුවේ අද නම් මට හරිම අමාරුයි වැඩක් කරගන්නත් බෑ. අනේ අත්තම්මේ මම ඔයාට මේ පත් කැඳ ටික ගෙනාවා. මේකවත් බොන්නකෝ. ඔයාට ගොඩක් අමාරුයිද අත්තම්මේ? නෑ මගේ දුවේ මොකටද මේ අඬන්නේ? මෙහෙම ටිකක් ඇරිලා ඉද්දි මේක ඇරිලා යයි. හා ඉතින් ගිහින් බන් ටිකක් බෙදාගෙන කාපන්කෝ. ඉතින් ටික දවසකින් අත්තම්මට සුව වුණා. ඒත් පහුගිය ටිකේ වගා කටයුතු කරගන්න බැරි වෙච්ච හින්දා ගෙදර තිබ්බ අන්තිම ධාන්‍ය මල්ල අරගෙන ආච්චි අම්මා ටවුමට ගියා. ඒ ගියේ ඒක විකුණලා ගෙදරට බඩු ටිකක් ගේන්න. ඔන්න ඉතින් ආයිමත් ආච්චි අම්මට ගොඩක් අසනීප වුණා. මේ පාර නම් එයාට ගොඩක් අමාරුත් වුණා. අනේ ආච්චි අම්මේ අපි බේත් ටිකක් ගේන්න වෙදරාල ගාවටවත් යමුද? වෙදරාල ගාවට යන්න කාසි කොහෙන්ද මගේ දුවේ? ගිය පාර වගේ මේ පාරත් මම මෙහෙම පොඩ්ඩක් ඇලවෙලා ඉන්නකොට ඕක අඩු වෙලා යයි. මට බය උඹ ගැනයි මගේ දුවේ. ගෙදර කන්න බොන්න කිසිම දෙයක් නෑ නොවැ. අනේ අත්තම්මේ මට කන්න ඕනේ නෑ. මට ඕනේ අත්තම්මව ඉක්මනට සනීප කරගන්න. මේ කැඳ ටිකවත් බොන්නකෝ. අත්තම්මා අමාරුවෙන් නැගිටලා කැඳ ටික බිව්වා. ටිකිරිට සල්ලි හොයාගන්න හොඳ අදහසක් ආවා. එයා ගෙදර තිබ්බ බිත්තර ටිකත් අරගෙන ටවුමට ගියා. මේ බිත්තර ටික තමයි එයාට ගෙදර තිබ්බ එකම සම්පත. බිත්තර ටික විකුණලා ඒ හම්බෙන සල්ලි වලින් ආච්චිව වෙදරාල ගාවට එක්කයි යන්න තමයි ටිකිරි හිතුවේ. ඒත් කැලේ මැදින් බිත්තර ටිකත් අරගෙන ඇවිදගෙන යද්දී එයා හිතපුවත් නැති විදියට කොහෙදෝ ඉඳලා ආපු නරියෙක් එයාගේ පිටිපස්සේ එලවන්න පටන් ගත්තා. නරියට බයේ දුවපු ටිකිරි අතින් බිත්තර මල්ල බිමට වැටුණා. බිත්තර ටික ඔක්කොම බිඳුණා. බිමට වැටිලා බිඳලා ගිය බිත්තර ටික නරිය රස කර කර කෑවා. ටිකිරි අඬන්න පටන් ගත්තා. අනේ මගේ අත්තම්මව සනීප කරගන්න තිබ්බ බිත්තර ටික අයියෝ. දැන් කොහොමද මම අත්තම්මව සනීප කරගන්නේ? මේ නරියා ඔක්කොම බිත්තර ටික කෑවනේ. නරියා මගේ පස්සේ එලවගෙන ආවේ නැත්තම් මේ බිත්තර ටික බිමට වැටෙන්නේ නෑනේ. ටිකිරි අඬන ශබ්දය කැලෑවේ හිටපු සුරංගනාවියකට ඇහුණා. සුරංගනාව ඉක්මනින් ටිකිරි ඉන්න තැනට ආවා. අනේ පුංචි දරුවෝ ඇයි ඔයා මේ අඬන්නේ? ඔයා අතරමං වෙලාද? ඔයා කවුද? ඔයා සුරංගනාවියක්ද? ඔව් දරුවෝ මම මේ කැලේ ඉන්නේ සුරංගනාවියක්. ඉතින් මට කියන්නකෝ ඇයි මේ දරුවෝ අඬන්නේ කියලා. ඉතින් මේ ටිකිරි සුරංගනාවියට වෙච්ච හැමදේම කිව්වා. එතකොට සුරංගනාවි මෙන්න මෙහෙම කිව්වා. පුංචි ටිකිරි මම ඔයාට උදව් කරන්න. මං ඔයාට මලක් දෙනවා. මෙන්න මේ මලේ පෙති කඩන ගමන් ඔයාට ඕනි දෙයක් ඉල්ලන්න පුළුවන්. ඔයාට ඕනි දෙයක් එතකොට ලබා ගන්නත් පුළුවන්. සුරංගනාවිය දුන්නු මලත් අරගෙන ටිකිරි ඉක්මන් කරලා ගෙදරට ගියා. ඉතින් ටිකිරි ආච්චි අම්මට සිද්ධිය කියලා මල අරගෙන මලේ පෙති කඩන ගමන් ආච්චි අම්මට නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒත් එක්කම ආච්චි අම්මට සුවය ලැබිලා එයා නැගිටලා ටිකිරිව බදාගත්තා. ඉතින් මේ සිද්ධිය බලාගෙන හිටපු සුරංගනාවිත් එතනට ආවා. පුංචි ටිකිරි ඔයා හොඳ දරුවෙක්. ඔයාට ඕනුනේ ඔයාගේ ආච්චි අම්මව සනීප කරගන්නනේ. ඔන්න ඉතින් මම ඒක කරලා දුන්නා. ඒ වගේම ඔන්න ඔයාට තවත් තෑග්ගක් තියෙනවා. තවත් තෑග්ගක්? ඒ මොකද්ද සුරංගනාවී?
ඉතින් එතකොටම සුරංගනාවේ අතේ තිබ්බ යෂ්ටිය දිලිසෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සුරංගනාවී ටිකිරි අතට කොලයක් දුන්නා. මේ කොලේ ඇතුලේ තිබ්බේ බීජ වගයක්. ටිකිරි ඔයා ආච්චි අම්මත් එක්ක එකතු වෙලා මේ බීජ වත්තේ පැල කරන්නකෝ. දවස් 2-3ක් යනකොට ඔයාලට පුදුම හිතෙන දෙයක් දැක ගන්න ලැබෙයි. මේ බීජ වලින් පුළුවන් ඔයාලට හැමදාම ජීවත් වෙන්න. සුරංගනාව කිව්ව විදිහට ටිකිරි එයාගේ ආච්චි අම්මයි වත්තේ තැනින් තැන මේ බීජ පැල කළා. ඊට පස්සේ දවස් 2-3ක් ගත වුණා. ආච්චි අම්මේ මේ බලන්නකෝ හැම ගහකම ගෙඩි හැදිලා, කෙසෙල් හැදිලා, මිදි හැදිලා. මේ අර බීජ වලින් පැල කරපු ගස් නේද? අනේ මේ බලන්නකෝ ආච්චි අම්මේ. ඔව් මගේ දුවේ මට නම් මේක අදහ ගන්නවත් බෑනේ. බලන්නකෝ සුරංගනාවේ දීපු ගස්වල ගෙඩි හැදිලා. ඉතින් ආච්චි අම්මා ටිකිරිත් එක්ක එකතු වෙලා මේ පළතුරු කඩලා ඒව විකුණන්න පටන් ගත්තා. එයාලා පොඩි කඩේකුත් දැම්මා. කොහොම හරි එයාලා සාධාරණව වෙළඳාම කරගෙන ගියා. එයාලා ගොඩක් දියුණු වුණා. ඒ විතරක් නෙමෙයි එයාලා අසරණ අයට ගොඩාක් උදව් කළා. ඔන්න ඉතින් අද කතාව ඉවරයි. ආයෙත් අලුත් කතාවකින් අපි හමු වෙමු. පුංචි දූල පුතාලට සුබ දවසක් වේවා.